Conquer the world after A-levels. Join IIT. Register now. පසුගිය සතියේදී අප රට හමුවේ පැන නැගුණු ජාතික ව්‍යසන තත්ත්වය හමුවේ ජාතික රුධිර පාරවිලින සේවයට අවශ්‍ය රුධිර ඒකක ප්‍රමාණය ජංගම රුධිර කඳවුරු මගින් ඒකරාශී කර ගැනීමේ අභියෝගයක් පැන නැගුණා. ඒ අවස්ථාවේදී ජාතික රුධිර පාරවිලින සේවය වෙනුවෙන් ගිය බ්‍රහස්පතින්දා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරා රට පුරා විසිරලා තියෙන අපේ ප්‍රධාන රුධිර මධ්‍යස්ථානවලට රුධිර දායක මහත්මීන්ට පැමිණීමෙන් රුධිර දායකත්වය දෙන්න කියලා අපිට දෛනික අවශ්‍යතාවයේ රුධිර ඒකක 1500ක විතර ප්‍රමාණයක් ඒකරාශී කර ගැනීම සඳහා මේ වෙන විට එම ඉල්ලීමට දැවැන්ත අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. ඒ නිසා මම මේ අවස්ථාව කරගන්නවා ඒ සියලුම රුධිර දායක මහත්මීන්ට අපේ ඉල්ලීම සලකලා රටේ ව්‍යසන තත්ත්වය හමුවේ සියලු අභියෝග පසෙකලා ඔබ ඉදිරියට පැමිණ අපිට දායකත්වය ලබා දුන්නා. ඒ වෙනුවෙන් ශීර්ෂ ප්‍රණාම පූර්වක ස්තුතිය සියලුම දායක මහත්මීන්ටත් අපිට නන් අයුරින් සහායය දුන්න. Use any ATM of your convenience and stand a chance to win gold sovereigns. Once you go Robiolac, there's just no turning back. Robiolac. ඒ කඳවුරු සංවිධානය කරන්න ඒ පිරිස අපි වෙත යොමු කරන්න ගත්ත මාධ්‍ය සංවිධානවලටත් සියලුම මාධ්‍ය හිතවතුන්ටත් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීන්ටත් ඒ සියලු දෙනාටම අපි ස්තුතිය පළ කරනවා. මේ අවස්ථාවේදී ජාතික රුධිර සංචිතයේ ප්‍රමාණය රුධිර ඒකක 20000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා අද වෙනකොට. ඒ නිසා ඒ ප්‍රමාණය ඉදිරි සති එකහමාරකට දෙකක විතර කාලයක් සඳහා හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී ස්තුතිය පළ කරන ගමම්ම දීපු දායකත්වයට මම ඉල්ලා සිටින්න කැමති මින් ඉදිරියට විශාල රුධිර දායක කඳවුරු සංවිධානය කිරීම අපි මොහොතකට අවම කරන්න වෙනවා. ඒ වෙනුවට මම ඉල්ලීමක් කරනවා අපේ පද්ධතිය තුල තියෙන ප්‍රධාන මධ්‍යස්ථානවලට ඔබ අපි දුරකථන අංක දෙකක් මම සඳහන් කරනවා. ඔබ පැමිණීමට මත්තෙන් එම දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ධ කරගෙන ඒ ඔබගේ ප්‍රදේශයේ තියෙන රුධිර මධ්‍යස්ථානවලට ඔබගේ දායකත්වය ලබා දෙන්න. උදේ 8 ඉඳලා හවස 4 දක්වා මේ මධ්‍යස්ථාන විවෘත කරලා තියෙනවා. අපේ කාර්ය මණ්ඩලය සූදානමින් ඉන්නවා දායකත්වය ලබා ගන්න. හැබැයි ඒක අපේ දෛනික අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි දායකත්වය ලැබුණොත් හොඳටම ප්‍රමාණවත් වෙනවා. මම නැවත අවධාරණය කරනවා විශාල වශයෙන් විශාල ප්‍රමාණයේ රුධිර දායක කඳවුරු සංවිධානය කිරීමේ අවශ්‍යතාවය මේ වෙනුවකට රටේ කාලගුණ තත්ත්වය මගහැරී ගියාසේම මගහැරී ගොස් තියෙනවා. මම දුරකථන අංක දෙකක් සඳහන් කරනවා ඔබට. එකක් තමයි 0112 105 255 කියන දුරකථන අංකය. අනිත් දුරකථන අංකය 0117 220 677 කියන දුරකථන අංක දෙකට ආමන්ත්‍රණය කිරීමෙන් ඔබට අපේ මධ්‍යස්ථාන කවර මධ්‍යස්ථානයකට ඔබේ දායකත්වය ලබා දිය යුතුද ඒ සඳහා දිනයක් කාලයක් වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා.